සුබ දවසක් ළමයි. මොකද ඒක අපි දාන්නේ. ආදායමක් නෙමෙයි නං. ආදායම් තීරුවේ දාන්නත් බෑනේ පුතේ. විකුණුම් වල කොහොමද දාන්න බෑනේ. ණය කිති වල දාන්නත් බෑනේ. යන්නේ නමන් නැති එකන්නේ අවදාවත් ණය හිමියන්ට ගෙව්ව මුදලින් අදාළ 100 ගණන් හරියන්නේ. මේ පාඩම කලින් දන්නේ නැති දරුවෝ මේක තේරුණා නම් තේරුණා කියලා දාන්න කියලා මම කියන්නේ. හරි පුතේ තේරලා තියෙනවා මරු. 20යි 26 ප්‍රී පේපර් ක්ලාස් එකේ පස්වෙනි පේපර් එක පුතේ අපි සාකච්ඡා කරන්න සූදානම් කරගෙන තියෙන්නේ අද දවසේ. පස්වෙනි පේපරේ ගත්තාම පස්වෙනි පේපරේ පළවෙනි ප්‍රශ්න දෙක ඒ කියන්නේ දරුවෝ හවුල් ව්‍යාපාර අභ්‍යාසය සහ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර අභ්‍යාසය අපි කලින් සතියේ සාකච්ඡා කරා. අද දවසේ පුතේ අපිට පස්වෙනි පේපරේ සාකච්ඡා කරන්න ඉතිරි වෙලා තියෙන්නේ ප්‍රශ්න දෙකක් පමණයි නේද? මොනවද පුතේ අපිට ඉතුරු වෙලා තියෙන ප්‍රශ්න දෙක බලන්න. අපිට ඉතුරු වෙලා තියෙන්නේ පුතේ අපි කලින් දවසේ හවුල් ව්‍යාපාර පළවෙනි එක කතා කරන්නේ නේද? හවුල් ව්‍යාපාර පළවෙනි එක කතා කරා. ඊට පස්සේ පුතේ දෙවැනි ප්‍රශ්නය ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර දරුවන්ට සංකීර්ණ පාඩමක්. ඒකේ අභ්‍යාසයක් පුතේ කතා කරා. ඊට පස්සේ අද දවසේ පුතේ අපිට කතා කරන්න තියෙන්නේ තුන්වෙනි ගාන නේද? තුන්වෙනි ගාන. හරි. පුතේ බලන්න තුන්වෙනි ගාන අහලා තියෙන්නේ මොනවැන්ද කියලා අපෙන් නේද? බලමු තුන්වෙනි ගාන අහලා තියෙන්නේ මොනවැන්ද කියලා. චාමර විසින් 2025 3 දින ලක්ෂ 16ක මුදලක් ආයෝජනය කරමින් ආරම්භ කළ වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරී ඉරක් අඳින්න පුතේ වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයේ මාර්තු මාසයේ තොරතුරු ඔබට සපයා ඇත. පුතේ මුදල් ලැබීම් තියෙනවා. මුදල් ගෙවීම් වගේක් දීලා තියෙනවා. ඊට පස්සේ ගැනුම් සහ විකුණුම් සම්බන්ධ විස්තර ටිකක් දීලා තියෙනවා. ඒ ආකාරයට විස්තර තියෙනවා නේද? අවශ්‍ය වන්නේ මොනවද පුතේ? මුදල් ලැබීම් ජර්නලය සහ මුදල් ගෙවීම් ජර්නලය යටින් පුතේ තද කළු වකුරෙන් දීලා තියෙනවා. වැට් අනුපාතයේ 10% වන අතර සියලු ගැනුම් හා විකුණුම් මත වැට් ගැළපිය යුතුය. සියලු ගැනුම් හා විකුණුම් මත වැට් ගැළපිය යුතුයි. පුතේ වැට් සම්බන්ධයෙන් ප්‍රශ්නයේදී වැට් ඇතුළත් වේ කියලා එන අවස්ථාවකුත් තියෙනවා. වැට් ගැළපිය යුතුයි කියලා අවස්ථාවකුත් තියෙනවා. දැන් මේක කියන්නේ වැට් ගැළපිය යුතුයි. ඒතර තියෙන ඉලක්කම් ඇතුලේ පුතේ වැට් නැහැ. අපි තමයි මේ වැට් ටික ගලපන්න ඕනි. පැහැදිලි නේද? වැට් ගලපන්න කියන්නේ පුතේ ගැනුම් සහ විකුණුම් මත. එමනම් මේ වැඩේදී අපිට පුතේ මුදල් ලැබීම් ජර්නලයක් සහ මුදල් ගෙවීම් ජර්නලයක් ගන්න වෙනවා. මම හිතනවා පුතාලා මේ අභ්‍යාස ගෙදෙද්දී හදලා ඇති කියලා. එහෙනම් පුතේ මම ගන්නම් මුදල් ලැබීම් ජර්නලයක් සහ මුදල් ගෙවීම් ජර්නලයක්. ඔයාලා මේ ආකෘති දැන් දන්නව කොහොමත් නේද? හරි. මුදල් ලැබීම් ජර්නලය නේ පුතේ. මුදල් ලැබීම් ජර්නලය මුදල් ලැබීම් ජර්නලය දිනය ලදුපත් අංකය විස්තරය දුන්වට්ටම් මුදල්. හරි. ගන්නවා පුතේ මෙතන විශ්ලේෂණ තීරු අත්පිට විකුණුම්
ණය ගැති ලැබීම් ආදායම් වෙනත් සහ වැට් නේද? හරි. ඊට පස්සේ පුතේ මම ගන්නවා මුදල් ගෙවීම් ජර්නලය. මුදල් ගෙවීම් ජර්නලය. මේ විදියට පුතේ මෙන්න මුදල් ගෙවීම් ජර්නලය නම් කරගන්නවා මේ විදියට මුදල් ගෙවීම් ජර්නලය මුදල් ගෙවීම් ජර්නලය දිනය වෞචංකය විස්තරය ලදවට්ටම් මුදල් ගතපොතේ විශ්ලේෂණ තීරු අත්පිට ගැනුම් ණයහිමි වියදම් වෙනත් වැට් නේද? එහෙනම් පුතේ ගාන රූල් කරලා ඉවරයි. බලමු අපි මුලින්ම මොකද කියන්නේ කියලා නේද? චාමර විසින් 2025 3.1 දින ලක්ෂ 16ක් ආයෝජනය කරමින් ආරම්භ කළ වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයේ මාර්තු මාස තොරතුරු පාත වේ. පුතේ ලක්ෂ 16ක මුදලක් යොදවලා කියනවනේ. ආ මුදල් ලැබීම් ජර්නලේ දාන්න වෙන්නේ නේද? දානවා පුතේ මුදල් ලැබීම් ජර්නලේ. දිනය 3.1 අයිතිකාරයා පුතේ සල්ලි දැම්ම කියන්නේ ප්‍රාග්ධනය වටිනාකම 1600යි. එහෙනම් පුතේ වෙනත් තීරුවට 1600යි. මුදල් ලැබීම් පළවෙනි එකේ පුතේ කියනවා අත්පිට විකුණුම් 9,24,000යි. හයිලයිට් කරන්න පුතේ වැට් සහිත මිල. අන්න ඒකේ වැට් සහිත කියලා කියනවා. වැට් ගැලපිය යුතුයි කියන වෙනම දෙයක් පුතේ. මෙයාලා හැබැයි කියලා තියෙනවා වෙනම කතාවක්. වැට් සහිතයි කියලා පුතේ පළවෙනි ගැලපිල්ලට දාලව නේද? එතන වැට් සහිතයි කිව්වම ඉතින් මේකේ වැට් තියෙනවා කියලා හිතන්න වෙනවනේ පුතේ. හරි. දැන් අපිට සිද්ධ වෙනවා මේ අත්පිට විකුණුම් මාසේ තියෙන වැට් ටික පුතේ හොයාගන්න. මේ බලන්නකෝ. මෙයාලා කියන විදියට විකුණුම් ටිකයි වැට් ටිකයි දෙකේම එකතුව තමයි පුතේ 924 කියන්නේ. මේ 924 කියලා කියන්නේ පුතේ විකුණුම් සහ වැට් කියන දෙකේම එකතුව. මොකද වැට් සහිතයි කියන්නේ කියන්නේ. ඔයා ප්‍රතිශතයේ පුතේ යටින් දීලා තියෙනවා දකින්න ඇති 10%යි. කතාව මේකයි. විකුණුම් 100යි නම් වැට් එක 10යි පුතේ මුළු වටිනාකම 110යි. මේ ගත්තේ පුතේ ප්‍රතිශත 110යි වැට් 10යි කියනවනේ. විකුණුම් තියෙනවා නම් පුතේ 100ක වැට් එක 10යි නම් මුළු වටිනාකම 110යිනේ පුතේ. ඔබ හොඳට මතක තියාගන්න මෙතනදි වෙන්නේ මේකයි. හිතන්න මේ මගේ ව්‍යාපාරේ. හරිද? මම 100ක භාණ්ඩ විකුණනවා නම් පුතේ රජෙන් මට නියෝගයක් දීලා තියෙනවා. උඹ 100ක භාණ්ඩ විකුණනවා නම් තව 10ක් අය කරන්න කියලා රජය වෙනුවෙන්. මම තමයි මුදලාලි.
රජෙන් මම නියෝගයක් දීලා තියෙනවා ඔබ 100ක භාණ්ඩ විකුණනවා නම් 10ක් රජය වෙනුවෙන් අය කරගනින් කියලා. හරිද? එතකොට පුතේ මම 100ක භාණ්ඩ විකුණද්දී තව 10ක් ගන්නව පාරිභෝගිකයාගෙන් මං සේරම ගන්නවා 110ක්. ඒ 110න් ඇත්තටම පුතේ මට අයිති වෙන්නේ 100යි. මේ ඉතුරු 10 මං රජයට ගෙවිය යුතුයි. එහෙනම් විකුණුම් මත පුතේ මට වැට් හම්බුණා කියන්නේ ඒක වගකීමක්. ඒක වගකීමක්. මොකද ඒ රජයට දෙන්න ඕනේ නේද? තරුවක් දාලා ලියන්න පුතේ මේ පේපරේ යටම දාරේ. රතු පෑනෙල් ලියන්න. රතු පෑනෙල් ලියන්න. විකුණුම් මත වැට්. විකුණුම් මත වැට්. විකුණුම් මත වැට්. ව්‍යාපාරයට වගකීමකි. විකුණුම් මත වැට්. ව්‍යාපාරයට වගකීමකි. විකුණුම් මත වැට්. ව්‍යාපාරයට වගකීමකි. හරිද පුතේ? හොඳ ළමයි වගේ මට chat එකට උත්තරයක් දාන්න. මෙන්න මේ 924 කියලා එතකොට අදහස් කරන්නේ පුතේ විකුණුම් ටිකද වැට් ටිකද මුළු වටිනාකමද? හැමෝම තේරිච්ච සැනින් chat එකට දාන්න ඕනි ඈ. අම්මලි වෙන්න බෑ. පුතේ මේ 924 කියන්නේ එතකොට විකුණුම් ටිකද වැට් ටිකද මුළු වටිනාකමද? අකුරු දෙකක් දැම්ම නම් ඇති පුතේ. අකුරු දෙක ටයිප් කරලා දාන්න මම දන්නවා තේරුම් ගන්න. ඔව් පුතේ මුළු වටිනාකම නේද? මුළු වටිනාකමට තමයි එහෙනම් අදාළ වෙන්නේ 924. 924. ඕකේද? හරි පුතේ. එතකොට මට පුතේ මෙතන විකුණුම් ටික හොයා ගන්නත් ඕනි. මට මෙතන පුතේ වැට් ටික හොයා ගන්නත් ඕනි. මට මෙතන විකුණුම් ටික හොයා ගන්නත් ඕනි. මට මෙතන වැට් ටික හොයා ගන්නත් ඕනි. හරිද? විකුණුම් ටික හොයනවා කියන්නකෝ. තාම සරලව ගියා දෙන්නේ. හරි. විකුණුම් ටික හොයන්න ඕනි. පුතේ මේ 924 අදාළ වෙන්නේ 110ටනේ. 924 110න් බෙදුවා නම් එකක් කීයද කියලා එනවා. ගණන් වලට අනුව නේද? 924 පුතේ 110න් මේ ආකාරයට බෙදුවම එකක් කීයද කියලා එනවනේ. විකුණුම් කියන්නේ පුතේ ඒ වගේ 100 ගුණයක්නේ. වැඩි ගන්නවා පුතේ 100න්. වැඩි ගන්නවා 100න්. උත්තරේ කීයක් එනවද කියලා chat එකට වා දාන්න. හරිද? දැන් වැට් එකක් ගන්නවා. කොහමද ගන්නෙ? 924 110න් බෙදුවම එකක් කීයද කියලා එනවා. වැට් කියන්නේ පුතේ ඒ වගේ 10 ගුණයක්නේ. වැට් කියන්නේ ඒ වගේ 10 ගුණයක්නේ. හරි දාන්න chat එකට කීයද පුතේ එන්නේ කියලා. විකුණුම් කීයද එන්නේ? විකුණුම් කීයද එන්නේ? ඔව් දාලා තියෙනවා නේද? 840යි. අක්කු වගේ වැඩ කරන්න ඕනේ පුතේ. ස්පීඩ් වැඩ කරන්න. වැට් එක කීයද පුතේ? වැට් එක? වැට් එක එනවා පුතේ 84යි නේද? 84යි. ඔන්න එහෙනම් පුතේ මුදල් ලැබීම් වල පළවෙනි ගැළපෙල්ලට අදාළව වැඩේ කරා. මෙන්න 924න් විකුණුම් වලට ගන්න පුතේ 840ක්. වැට් වලට ගන්න පුතේ 84ක්. මේක දාගන්න ඕන දරුවෙක් ඉන්නවද? මේක දාගන්න ඕන දරුවෙක් ඉන්නවද? ඕනනම් ඔව් කියලා දාන්න පුතේ. ඔයා මේක ගෙදරදී ලියලා තියෙනවා නම් වෙලාව ගන්න එක අපරාධේ. කාට හරි ඕන නම් ටක් ගාලා ඕන කියලා දාන්න. කිසි ගැටලුවක් නැහැ මට. දැඩි නිහඬතාවයක් තියෙන්නේ කියන්නේ මේක හැමෝම ලියාගෙන තියෙන හරියට හදලා තියෙන්නේ නේද? එහෙමනම් පුතේ අපි යනවා මුදල් ලැබීම් ජර්නලයට. දානවා පුතේ දිනයක් දීලා නැහැ නේද? විකුණුම් ඇලයිරක් වැට්. විකුණුම් ඇලයිරක් වැට් පුතේ. තේරම ගාන 924යි. මෙතනින් පුතේ 840ක් අදාළයි විකුණුම් වලට. වැට් වලට පුතේ 84යි. වැට් වලට 84යි. හරිද පුතේ? හරි. ඊළඟට වෙළඳ ණය ගැති ලැබීම් ලක්ෂ 6ක් වූ අතර එහිදී දුන් වට්ටම 60000යි. පුතේ ණය ගැති ලැබීම් නේද? ණය ගැති ලැබීම්. කෙලින්ම ණය ගැතියගෙන් ලැබිච්ච ගාන පුතේ 600යි කියනවනේ. ණය ගැතියගෙන් සල්ලි හම්බෙලා 600ක්. හරිද? වට්ටම වෙනම කතාවක් පුතේ. වට්ටම වෙනම මෙතනට දාන්න.
වට්ටම 60යි. සමහර ළමයි මෙතන 60 දාලා මෙතන 600 දාලා මෙතන දානවා 660යි කියලා වැරදියේ. මුදල් ලැබිච්ච ගාන පුතේ මුදල් තීරුවේ දාන්නේ ණයගැති තීරුවේ දාන්නෙත් ඒ ගානම තමයි. වට්ටම ස්වාධීනව මෙතන දානවා. හරිද? බැංකු ණය ගැනීම පුතේ බැංකු ණය 400ක් අරගෙන තියෙනවා. පුතාලා මට chat එකට දාන්න. බැංකු ණය ගත්තා කිව්වහම පුතේ ඒක අපිට ආදායමක්ද? බැංකු ණය ගත්තා කිව්වහම අපිට ඒක ආදායමක්ද? ඔව්ද නැද්ද? බැංකු ණය ගැනීම ආදායමක් නෙමෙයිනේ පුතේ නේද? එහෙනම් කොහෙද ඒක අපි දාන්නේ? ඈ ආදායමක් නෙමෙයි නම් ආදායම් තීරුවේ දාන්නත් බෑනේ පුතේ. විකුණුම් වල කොහොමද දාන්න බෑනේ. ණයගැති වල දාන්නත් බෑනේ. වැට් එකේ දාන්නත් බෑනේ. යන්නේ නමක් නැති එකෙන් නේද? යන්නේ නමක් නැත්තම් දාන්න වෙන්නේ වෙනත් එකට. හරි. යන්නේ නමක් නැත්තම් බන් දාන්න වෙන්නේ වෙනත් එකට. කතාව පැහැදිලිද? ඔව්. ඊළඟට පුතේ. ඊළඟට. එන්න පුතේ මුදල් ගෙවීම් වලට. එන්න මුදල් ගෙවීම් වලට. අත්පිට ගැනුම් 4,40,000යි. පුතේ වැට් සහිත මිල වැට් ඇතුළත් කියලා කියන්නේ වැට් සහිත මිල highlight කරා. මේක ඇස්සේ වැට් තියෙනවා. මේක ඇස්සේ වැට් තියෙනවා නේද? හරි සරලයි පුතේ. මේකනේ කතාව. ඔය කියන 440 ඇතුලේ ගැනුම් සහ වැට් කියන දෙකම තියෙනවනේ පුතේ. ගැනුම් සහ වැට් කියන දෙකම තියෙනවනේ. හරිද? එතකොට අපි මේක කඩා ගන්න එපා පුතේ. ඔය වැට් ඇතුළත් කිව්වම වැට් සහිතයි කිව්වහම පුතේ මේක තමයි තියරි. මෙතන ගැනුම්නේ ගැනුම් 100 නම් වැට් එක දරුවෝ තියෙනවා 10ක්. තොර මුළු වටිනාකම කීයද? 110යි. මුළු වටිනාකම් පුතේ කීයද? 110යි. හරිද? 110යි. පුතේ දැන් එතකොට chat එකට දාන්න මේ 440 සමාන වෙන්නේ පුතේ 100ටද මේ කියන 10ටද මේ කියන 110ටද? මේ 440 කියන්නේ පුතේ මේ කියන ගැනුම් 100ද නැත්නම් වැට් 10ද මුළු වටිනාකම 110ද? ඔව් සමාන වෙන්නේ මුළු වටිනාකම 110න්නේ පුතේ. නේද? 440. දැන් පුතේ ගැනුම් ටික සහ වැට් ටික හොයන්න ඕනේ. හරි. ගැනුම් ටික ගන්නවා ගණන් සහ මතක් වෙන්නේ නැතු මේවා කියා දෙද්දී. නේ බං. ගැනුම් යන්නේ කොහමද? 440 බං 110න් බෙදුවා නම් එකක් කීයද කියලා එනවනේ. 440 110න් බෙදුවා නම් එකක් කීයද කියලා එනවනේ. පුතේ ගැනුම් කියන්නේ ඒ වගේ 100 ගුණයක් නේ. වැඩි කරනවනේ 100ෙන්. chat එකට දාන්න උත්තරය කීයද කියලා. 440 බෙදීම 110 වැඩි කිරීම 100 කියන්නේ පුතේ 400යි නේ. නේ? නම් වැට් එක හොයන්නවත් දෙයක් නැහැ. මෙතන 400 නම් පුතේ වැට් එකට යන්නේ 40යි නේ. නමුත් මම ඔබට මේක හදලා දෙන්නම්. 440 බෙදීම 110 වැට් කියන්නේ පුතේ 10යි. උත්තරේ 40යි නේ. උත්තරේ 40යි නේ. හරිද? මට නිකමන මේක දිස්සරහන කියා දෙන්න හිතෙනවා. හරිද? දිස්සරහන් අහලා නැහැ. නමුත් කියා දෙන්න හිතෙනවා. පුතේ අපිට මුදලට භාණ්ඩ වික්කාම දිස්සරහන එන්නේ මෙහෙමනේ පුතේ. අද මෙතන අපිට ගැනුම්නේ නේද? අපිට ගැනුම්නේ. අපිට මුදලට භාණ්ඩ ගත්තාම පුතේ දිස්සරහන එන්නේ ගැනුම් ගිනුම හර මුදල් ගිනුම බැරනේ පුතේ. ගැනුම් ගිනුම හර මුදල් ගිනුම බැරනේ. පුතේ මේකේ වැට් එකක් තියෙනවනේ. මේකේ වැට් එකක් තියෙනවා නම් වැට් ගිනුමට පුතේ මොකද වෙන්නේ? වැට් ගිනුමට මොකද වෙන්නේ? ඈ එහෙම මතක තියාගමු අපි. මේ ගැනුම් ගිනුමයි මුදල් ගිනුමයි කියන ගිනුම් දෙක ගත්තාම පුතේ මේ දෙකෙන් ආදායම් ප්‍රකාශ දාන්නේ අපි මොන ගිනුමද? දැන් normal අපිට ගැනුම් දිස්සරහන ගත්තාම පුතේ ගැනුම් ගිනුමයි මුදල් ගිනුමයිනේ තියෙන්නේ. මේ දෙකෙන් ආදායම් ප්‍රකාශ දාන්නේ කොයි ගිනුමද? ගැනුම් ගිනුම නේද? අපි දාන්නේ පුතේ ගැනුම් ගිනුම. මෙන්න මෙයාවනේ දාන්නේ මේ.
ගැනුම් ගිණුමනේ පුතේ. පුතේ ආදායම් ප්‍රකාශ දාන ගිණුම හර වෙලා නම් වැට් ගිණුමටත් මේ වෙලාවේ වෙන්නේ ඒකම තමයි. ආදායම් ප්‍රකාශ දාන ගිණුමට වෙන දෙයම තමයි පුතේ වැට් ගිණුමටත් වෙන්නේ. ආදායම් ප්‍රකාශ දාපු ගිණුමට වෙන දෙයම තමයි වැට් ගිණුමටත් වෙන්නේ. කෙටි ක්‍රමයක් මතක තියාගන්න. හරිද? හරි. ඔය ගැනුම් විකුණුම් මාපසුයම් කියන එකට මෙහෙම කෙටියෙන් හිත හැකි. ආදායම් ප්‍රකාශ දාන්නේ ගැනුම් ගිණුම් පුතේ. ඒකට වෙන දෙයම තමයි වැට් ගිණුමටත් වෙන්නේ. එහෙනම් ඉලක්කම් ටික ගැලපුවොතින් ගැනුම් ටික හොයාගත්තනේ පුතේ 400යි කියලා අපි. වැට් ටික හොයාගත්තනේ පුතේ 40යි කියලා. නේද? එහෙනම් මුදල් ගිණුම බැර වෙන්නේ කීයක්ද? 440ක්. මුදල් ගිණුම් පුතේ බැර වෙන්නේ කීයක්ද? 440ක්. ඔන්න දිස්සටහන. chat එකට දාන්න පුතේ ගැනුම් මත වැට් කියන්නේ මොන ගිණුමක්ද? මම දන්නවා බහුතරයකට මේක බෑ කියලා. මේ ගැනුම් මත වැටනේ පුතේ මේ ඇවිත් තියෙන්නේ ගැනුම් මත වැටනේ මේ 40. මේක මොකද්ද පුතේ අපිට? දැන් විකුණුම් මත වැට් වගකීමක් කියලා කිව්වනේ. විකුණුම් මත වැට් වගකීමක් කියලා කිව්වා නෝට් එකකුත් දැම්මනේ පුතේ. මේක මොකද්ද එතකොට? ඈ පුතේ මේක මොකද්ද? ඈ ඉස් දාලා තියෙන උත්තරේ වැරදි. කොල්ලෝ ගැම්මට උත්තරයක් දාන්නේ නැහැ නේ බං. ඈ වියදම් වැරදි. වියදම් වැරදි. වියදම් දැම්මා වත්කම් දැම්මා වැරදි ඕවා වැරදි. ඈ පුතේ ගැනුම් මත වැට් කිව්වහම මේක වෙන්නේ මොකද්ද? වගකීම් අඩුවීමක් පුතේ. වගකීම් අඩුවීමක් කියලා තමයි අපි සලකන්නේ. වගකීම් අඩුවීම. ඔය මූලික ගිණුම් සමීකරණය හදද්දි වැට් එක එනවනේ. ගොඩක් ළමයි මයින් ඒ කාලේ ඇහුවා සර් සමීකරණ පාඩම කරද්දි වැට් එක සමීකරණ කියා දෙන්නේ නැද්ද කියලා. ඒ කාලේ උඹලා පොඩි වැඩි බං ඒ කාලේ ඒවා කියා දෙන්න. හරිද? අදාළ කාලට අදාළ ඒවා කියා දෙන්න. හරි. පුතේ ගැනුම් මත වැට් කියන්නේ වගකීම් අඩුවීමක් වෙන්නේ. සමීකරණේ දැන් වැට් තීරුවක් එහෙම තිබ්බනම් ගෙවිය යුතු වැට් කියලා ගිණුම් සමීකරණ ගානක් වුණා නම් මේක පුතේ කෙලින්ම ගෙවිය යුතු වැට් තීරුවෙන් අඩු කරන එක තමයි කරන්නේ. හරි. තරුවක් දාලා ලියා ගන්න පුතේ. ගැනුම් මත වැට් වගකීම් අඩුවීමකි. ගැනුම් මත වැට් වගකීම් අඩුවීමකි. ගැනුම් මත වැට් වගකීම් අඩුවීමකි. මේක දාන්න ගන්න ඕන දරුවෙක් ඉන්නවා නම් කියන්න පුතේ ඕනි කියලා වෙලාව දෙන්න. වෙලාව දෙන්න සහ මෙතනින් මම අයින් වෙන්න පෙම්බලට පේන්නේ නැහැ නැත්තම්. ගැනුම් මත වැට් වගකීමකි. හරි. දිස්සරහනවත් දාලා තියාගන්න පුතේ. අඩුම දිස්සරහන් දාලා තියාගන්න. දැන් මුදල් ගෙවීමේ අර්ථ පේපර් එකේ අත්පිර ගැනුම් කියලා තියෙනවනේ. එතන උඩින් දිස්සරහන් දාලා තියාගන්න. ඒක දාලා පුතේ මෙන්න මෙහෙම ලියලා තියෙනවා වගකීම අඩුවීම කියලා. හරි. දාගෙන ඕක එකක් දාන්න ඉක්මනින්. දාගෙන ඕක එකක් දාන්න ඉක්මනින්. හරි. දැන් පුතේ අපිට මේක දාන්න වෙනව නේද? දාම් බලන්න. ගැනුම් වටිනාකම් පුතේ 440යි. හැබැයි ඇත්තටම ගැනුම් වලට වැටෙන්නේ 400යි. වැට් එකට යනවා පුතේ කීයක්ද? 40ක්. ඊට පස්සේ වෙළඳ ණය හිමියන්ට ගෙවීම් 270000ක් වූ අතර ණය හිමියන්ට ගෙවලා පුතේ 270000ක්. කෙලින්ම ගෙව්ව ගාන දීලා තියෙනවනේ දාන්න පුතේ මෙතන 270යි. කෙලින්ම ණය හිමියන්ට ගෙව්ව ගාන තියෙනවා පුතේ 270යි නේද? ඊට පස්සේ කියනවා එහිදී 100%ක මුදල් වට්ටමක් ලැබී ඇත. ණය හිමියට ගෙව්ව ගාන පුතේ දීලා තියෙන 270. ඒක ගෙවලා ඉවරයි. සල්ලි අපි දුන්නා. වට්ටම වෙනම හොයාගන්න ඕනි. හරිද? chat එකට දාන්න පුතේ වට්ටම කීයද ආවේ කියලා. chat එකේ දාන්න බලන්න වට්ටම කීයද පුතේ ආවේ කියලා මට. කීයද වට්ටම ආවේ? 27යි නේ පුතේ. 27ක් ආවද? 27ක් ආපු ළමයි දාගෙන යන හාට් එකක් බලන්න 27ක් ආවනම්. අයියෝ ලයික් එක හාට් එකවත් දන්නේ නැහැ නේ මුංචි. ඔය හාට් දාන ළමයි ටික හාට් එක දැම්මට වැරදි. හරිද? ඔය හාට් එක දැම්මට වැරදි හාට් එකක් ඕක. 27 එන්න බෑ පුතේ ඕකේ.
ඕක 27 වැරදි. හරි පොඩ්ඩක් රවට්ටන්න එහෙම කිව්වේ. 27 වැරදි. මේ බලන්න. අන්නේ වැරදිච්ච ළමයි 27 ගත්තු ළමයි මා එක්ක මේ සිංහල ටික ලියා ගන්න ඕනේ. පැහැදිලිද? පුතේ ඔතන දීලා තියෙන්නේ 2,70,000 කියලා ණය හිමි ශේෂය නෙමෙයිනේ. ණය හිමියන්ට ගෙව්ව ගානනේ. කවදාවත් ණය හිමියන්ට ගෙව්ව මුදලින් අදාළ 100 ගණන් හරියන්නේ නැහැ. ණය හිමියට ගෙව්ව ගාන තමයි 2,70,000. ඒකෙන් 10%ක් ගන්න බෑ. හැබැයි මේක වුණා ණය හිමි ශේෂය 2,70,000යි කියලා. ණය හිමි ශේෂය 2,70,000යි කිව්වා නම් ඒකෙන් 10%ක් ගන්න පුළුවන්. හරිද? එතන වෙලා තියෙන්නේ මෙහෙමයි පුතේ මේ බලන්න. ණය හිමි ශේෂය පොඩි බබාට වගේ කියන්නේ හොඳේ. ණය හිමි ශේෂය තමයි පුතේ දෙකට කැඩෙන්නේ. මුදල් ගෙවීම් සහ ලද වට්ටම් කියලා. හරිද? මෙන්න මේ ණය හිමි ශේෂ කීයද? අන්නේ ශේෂෙන් 100ට ගානක් තමයි පුතේ වට්ටම් වලට ගන්න. හැබැයි මේක දැන් ප්‍රධානි දීලා නෑනේ පුතේ. ගානි දීලා තියෙන්නේ ණය හිමියන්ට ගෙව්ව ටික විතරයිනේ. මෙයාව විතරයින් දීලා තියෙන්නේ. දැන් මෙයාව අපිට හොයාගන්න වෙනවා. කවදාවත් මේකෙන් 100%ක් එහෙම මේකට දාන්න බෑ. මෙතනින් 100%ක් තමයි පුතේ දාන්න වෙන්නේ. ණය හිමි ශේෂයෙන් 100%ක් තමයි මෙතන ගන්න. හැබැයි ඒක දීලා නෑනේ. අපිට මේක හදන්න ක්‍රමයක් හොයාගන්න වෙනවා නේද? පැහැදිලිද? හරි. එතකොට කොහොමද වැඩේ කරන්නේ? මේ බලන්නකෝ. පුතේ ණය හිමියා 100යි නම් ලද වට්ටම 10යිනේ. එතකොට පුතේ ගෙවන මුදල 90යි. දැන් අපිට ගානේ දීලා තියෙන්නේ ගෙව්ව මුදල්නේ පුතේ 270යි කියලා. නේද? නම් ගෙව්ව මුදල දීලා තියෙනවා පුතේ 270යි. දැන් අපිට මේකේ ලද වට්ටම හොයාගන්න එපා පුතේ. අපිට මේකේ ලද වට්ටම හොයාගන්න එපා. නේද? එහෙනම් ගන්නවා ලද වට්ටම සමානයි. ලද වට්ටම සමානයි 270 බෙදීම 90 270 90ෙන් බෙදුවා නම් එකක් කීයද කියලා එනවනේ පුතේ. වට්ටම කියන්නේ 10 වැඩි කිරීම 10. වැඩි කිරීම 10 නේද? පිළිතුර ලැබෙනවා කීයද? දැන් කැඩල එකේ ගහලා බලන්න. 270 බෙදීම 90 වැඩි කිරීම 10 පුතේ. කීයද ආවේ? 30යි නේද? උත්තරේ 30යි. එහෙනම් දරුවෝ ලද වට්ටම 30යි. ලද වට්ටම 30යි. හරිද? මේක දාගෙන පුතේ ඕකේ නම් ඕකේ කියලා දාන්න. මේක දාගෙන ඕකේ නම් ඕකේ කියලා දාන්න. වැරදි ළමයි සියල්ලම ලියා ගන්න ඕනි ඈ. ලොග් වෙන්න බෑ කියලා දාලා තියෙනවා සමහර ළමයි. කනෙක්ෂන් අවුලක් ඇත්තේ යාළුවට. හරිද? දැන් පුතේ එහෙනම් දාන්න ලද වට්ටම 30යි පුතේ. ලද වට්ටම 30යි. මාසය තුල ගෙවූ මෙහෙයුම් වියදම් ලක්ෂ 3ක් වන අතර මාසයේ වියදම 3,50,000කි. මාසය තුල ගෙවූ මෙහෙයුම් වියදම් ලක්ෂ 3යිලු. හැබැයි මාසේ වියදම 3,50,000යිලු. අපිට කරන්න දෙයක් නැහැ නේ පුතේ. ගෙව්ව ගාන විතරයිනේ මේක දාන්න වෙන්නේ. මෙහෙයුම් වියදම් කියලා මුදල් ගෙවීම් ජර්නලේ දාන්න වෙන්නේ ගෙව්ව ගානේ පුතේ. ගෙවල් තියෙන්නේ 300යි. මෙහෙයුම් වියදම් 300යි. දැන් සමහරෙක් කල්පනා කරනවා ඒතකොට 3,50,000 වැඩක් නැද්ද කියලා. පොදු ජර්නලේ හැදුවා නම් පුතේ 300යිනේ පුතේ අපි ගෙවලා තියෙන්නේ. මාසෙට අදාළ ගාන 350යිනේ. ඒ ඉතුරු 50 උපචිත වියදම පොදු ජර්නලේ දාන්න. මේක ඉතුරු 50 පුතේ දාන්නේ පොදු ජර්නලේ. ඔන්න ලියලා තියෙන දේ ඉස්සරහින් ඊතලයක් දාලා ඉතිරි 50 උපචිත වියදම් ලෙස පොදු ජර්නලේ ඇතුළත් කර යුතුය. ඉතිරි 50 උපචිත වියදම් ලෙස පොදු ජර්නලේ ඇතුළත් කළ යුතුය. පොදු ජර්නලේ ඇතුළත් කළ යුතුය. හරිද?
කතාව පැහැදිලිද? ඊට පස්සේ පුතේ මාසය තුල බැංකු ණය වාරිකය 40000ක් වන ගෙවූ බැංකු ණය වාරිකය 40000ක් වන අතර මාසය තුල ගෙවූ බැංකු ණය වාරිකය 40000 ඉලු පුතේ මේක අස්සේ තියෙන පොලිය 10000 ඉලු. අපි පැහැදිලිව දන්නවා පුතේ බැංකු ණය වාරිකය ගෙව්වාම මේ වාරිකය ඇතුලේ ණය මුදල සහ පොලිය කියන දෙකම තියෙනවනේ පුතේ. බැංකු ණය වාරිකයක් ගෙව්වහම පුතේ වාරිකය ඇතුලේ ණය මුදල සහ පොලිය කියන දෙකම තියෙනවා. හරිද? වාරිකය 40යි. පොලිය 10යි. එහෙනම් පුතේ ණය මුදල ඇත්තරම තියෙන්නේ 30යිනේ. හරිද? එතකොට බැංකු ණය අඩු වෙන්නේ පුතේ කීයක් විතරයිද? බැංකු ණය අඩු වෙන්නේ 30යි. මේ පොලිය කියන්නේ මොකක්ද අපිට? පොලිය කියන්නේ වියදමන්නේ පුතේ. කොහමද 40ම අපි ගෙවනවනේ. අපේ මුදල් 40 අඩු වෙනවනේ. ඕකනේ බැංකු ණය වාරිකයේ කතාව. ඕකනේ බැංකු ණය වාරිකයේ කතාව නේද? දැන් මේකනේ බං අපි දාගන්න ඕනි. මේ බලන්න. මේ බලන්න. බැංකු ණය ඇලයිරක් පොලිය දෙකම තියෙනවනේ පුතේ. ඔයා බැංකු ණය වාරිකය ලියුවා වැරද්දක් නැහැ. අර වඩා පැහැදිලි බැංකු ණය ටිකයි පොලිය ටිකයි. තේරම 40යි පුතේ. 40න් වියදම් වලට එනවා පුතේ පොලී වියදම් 10ක්. ණය කොටස යනවා වෙනත් වලට 30ක්. වෙනත් වල 30ක්. හරිද? ඊළඟට ඊළඟ ගැළපෙල්ල කියනවා පුතේ මෙහෙම. රොෂේන් සමාගම සියලු ගැනුම් අත්පිට මුදලට කරන අතර විකුණුම් අත්පිට මුදලට හා ණයට කරයි. ගැනුම් වෙන්නේ අත්පිට මුදලට විතරයිලු පුතේ. මෙන්න ගැනුම් ටික තියෙනවා කොහොමත්. විකුණුම් පුතේ අත්පිටයි ණයටයි දෙකම ගන්නවලු. ඒ බලන්න විකුණුම් මේ අත්පිට විකුණුම් ටික මෙතන දැම්මනේ අපි. හරි. දැන් ණයට විකුණුම් ටිකකුත් තියෙනවලු. ණයට විකුණුම් ටිකකුත් තියෙනවලු. එහෙනම් පුතේ ඔය යට ගැළපිල්ලේ සම්පූර්ණයෙන්ම දීලා තියෙන්නේ ණයට විකුණුම් නේද බලන්න. ඕනනම් ඔව් කියන්නේ ඉක්මනින්. පළවෙනි ගැළපිල්ල කියන්නේ පුතේ මොකද්ද? පළවෙනි ගැළපිල්ල කියන්නේ සමන්ට ණයට විකුණුම්. දෙවෙනි ගැළපිල්ලේ ඈ කමල්ට ණයට විකුණුම්. තුන්වෙනි එකේ චමත්ට ණයට විකුණුම්. පුතේ දාන්න දිහාවක් නැහැ. අපෙන් ප්‍රශ්නය අහලා තියෙන්නේ මුදල් ලැබීම් ජර්නලයක් සහ මුදල් ගෙවීම් ජර්නලයක් විතරයි නේද? එහෙනම් ණයට වෙච්ච දේවල් දාන්න දිහාවක් අපිට නැහැ. පැහැදිලි නේද? ඔළුවට ගියාද පුතේ? එහෙමනම් මොකද අපි කරන්න ඕනේ? මෙතනින් වැඩ ඉවර කර දෑකි. chat එකට දාන්න නිකමට හරි විකුණුම් ජර්නලයේ හදපු ළමයි. chat එකට දාන්න පුතේ විකුණුම් ජර්නලයේ හදපු ළමයි ඉන්නවනම්. විකුණුම් ජර්නලයත් හැදුවා. ඔය ඉක්මනින් දාන්න ඕනේ පුතේ. කවින්ද බ්‍රෝ හැදුවද? ඈ? කවින්ද ඉන්නවද නේද? තොරංග හැදුවද? ඈ පුතේ? නෑ නේද? හරි. හැදුවේ නැත්තම් හදමුද කියන්නේ? හැදුවේ නැත්තම් හදමුද? හදමු පුතේ. හරි. දැන් ඔය ගාන ගාවිඩ නැත්තම් වෙනම කොලයක් හරි අරගෙන හදමු. හරිද? එහෙනම් ගන්න පුතේ විකුණුම් ජර්නලය. අමතර කැලලක් හදන්න යන්නේ. ගන්න විකුණුම් ජර්නලය. දැනුම හැදෙනවනේ පුතේ නේද? ගන්න විකුණුම් ජර්නලය. ස්පීඩ් ගන්න ඕනේ හොඳේ. දිනය වොයිස් සංකය ගනුදෙනුකරු වටිනාකම වැට් මුළු වටිනාකම නේද? විකුණුම් ජර්නලය. විකුණුම් ජර්නලය. දිනය ඉන්වොයිස් සංකය ගනුදෙනුකරු වටිනකම වැට් මුළු වටිනකම. හරි.
රෝල් කරන් පුතේ ඕකේ එකක් දාන්න. රෝල් කරන් ඕකේ එකක් දාන්න. හරි දාගත්තා නේද? දැන් පුතේ මේ බලන්න. පුතේ මුලින්ම පළවෙනියට කියනවා 25 3.10 3.10 සමන්ට ගනුදෙනුකාරයා සමන් ලක්ෂ 5ක ලකුණු කළ මිල ලක්ෂ 5ක තොග 110ක වට්ටමකට යටත්ව ණයට විකුණුම්. හරිද? පුතේ ලකුණු කළ මිලනේ තියෙන්නේ. නේද? ලකුණු කළ මිලනේ තියෙන්නේ. එහෙමනම් අපි පැහැදිලිව දන්නවා ලකුණු කළ මිල තියාගෙන හරියන්නේ නැහැ පුතේ. නේද? වෙළඳ වට්ටම අඩු කරලා දාන්න එපා. ලකුණු කළ මිල 500යි නේ පුතේ. අඩු කරා වෙළඳ වට්ටම්. අඩු කළා වෙළඳ වට්ටම්. වෙළඳ වට්ටම් 10%යි පුතේ. ඒ කියන්නේ 50යි. එහෙනම් පුතේ විකුණුම් මිල 450යි නේ. විකුණුම් මිල 450යි නේ. නේද? ඔයා දැක්කද පුතේ ගානේ කියලා තියෙනවා මේම කතාවක්. එන මම ඔයාලට පේපර් එකක් පෙන්නන්නම්. වැට් අනුපාතයේ 10%ක් වන අතර සියලු ගැනුම් හා විකුණුම් මත වැට් ගැලපිය යුතුයි කියනවනේ. ඒතොර මෙන්න මේවට අදාළව පුතේ වැට් කතාවක් වෙනම කියලා නැති හින්දා අපි තේරුම් ගන්න ඕනි ඒ වැට් ටික පුතේ අදාළ වෙන්න ඕනි මේවට කියලා. මේ 10% කතාව නේද? එහෙනම් වැට් ගලපන්න එපා පුතේ දැන්. දැන් වැට් ගැලපිය යුතුයි කියලා කියන්නේ. එහෙනම් මේකට අපි පුතේ වැට් එක එකතු කරනවා 10%ක්. වැට් කියන්නේ value added tax. වැට් කියනවා නේද? 450න් පුතේ 10%ක් කියන්නේ 45යි නේ. නේද? එහෙනම් පුතේ ගන්නවා මුළු වටිනාකම 5යි 9යි 4යි 495යි. ඕකේද පුතේ? ලියාගෙන ඕකේ එකක් දාන්න මට ඉක්මනින්. යා මහා ලොකු දේවල් නෙමෙයි නේද? චුටි චුටි දේවල්. ලකුණු කළ මිලෙන් පුතේ වෙළඳ වට්ටම් අඩු කරලා විකුණුම් මිල ගන්නවා. ඒකට තමයි ආයේ වැට් එක ගලපන්නේ. හරිද? හරි. ලයික් එක දාන්න පුතේ වැඩි ඉවරනා. කලබලේ කියා දෙන්න බෑ. හිමීට ලස්සනට කියා දෙන්න ඕනේ පුතේ. හරි. account එක එපා කරගන්න වල විහිං account ලේසින් එපා වෙන්නේ නැහැ. හරියට ඉගෙනුවා නම් ඔයා හරියට ඉගෙන ගත්තා නම් වැඩේ හරි. හරි දාන්න පුතේ. 450යි 45යි නේද? 450යි 45යි 495යි නේ පුතේ. 495යි. ඊට පස්සේ දෙවෙනි ගැලපෙල්ල බලන්න පුතේ. දෙවෙනි ගැලපෙල්ල බලන්න. දැන් රෝමාංක 3 දෙවෙනි එක. 25 3යි 20 කමල්ට පහත පරිදි භාණ්ඩ විකුණා ඇත. පුතේ ඒක ලකුණු කළ මිල තියෙනවා ඒකක් ගන්න තියෙනවා. ඒකේ නම් වෙළඳ වට්ටම් මොකවත් දීලා නැහැ. උඩ වෙළඳ වට්ටම් නැහැ නේද? ලකුණු කළ මිල තමයි විකුණලා තියෙන්නේ. වැට් එක ගලපන්න බෑ කොහොමද? මේ බලන්න පුතේ. කමල් මායිකම හදන්න පුතේ. කමල් ඒ කියන අයිතමේක පුතේ ලකුණු කළ මිල 100යි ඒකක 500ක් නේද? ඒකක 500ක්. එහෙනම් උත්තරේ නවා 500යි 0.2යි. හරි. ඊට පස්සේ පුතේ B එකක් 50 ගානේ ඒකක 2000ක් නේද? 5 වරක් 2 10යි 0.4යි. හරිද? ප්ලස් 6යි නේ බා. C එකක් රුපියල් 20 ගාන ඒකක 700ක්
හතරත් දෙක 14යි බිංදු 3යිනේ. බලන්න පුතේ ලකුණු කළ මිල. දැන් මේකේ වෙළඳ වට්ටම් නැති හින්දා ලකුණු කළ මිල කිව්වත් එකයි විකුණුම් මිල කිව්වත් එකයි. ලකුණු කළ මිලම තමයි විකුණුම් මිල වෙන්නේ. වෙළඳ වට්ටම් දීලා නැහැ පුතේ. chat එකට දාන්න කීයක් ආවද කියලා. පොතාම ගත්තේ නැද්ද පුතාලා? ගන්න පුතේ ගන්න. +6 +50 +60 නේද? පුතාලා මෙයාට අපි වැට් ගලපන්න එපා පුතේ 110. වැට් 110ක් ගලපන්න එපා. ඒ කියන්නේ පුතේ කීයද එන්නේ? 1/64 මේ තියෙන්නේ නේද? 16400යි නේ. ගන්න පුතා මුළු වටිනාකම. මේක මොකද විකුණුම් ජනලේ හැදුවේ මං නැත්තම් තේරුමක් නැති වෙනවා අපරාධයක් වෙනවා ඒ කොටස. අනේ 180යි 400ද පුතේ? අද උත්තර දාන්න ස්ලෝනේ පුතේ කම්මැලි වෙලාද? 180යි 400යි නේද? 180යි 400යි. අදාම් බලන්න එන. එතන 164යි. එතන 16.4යි. අට 180යි 400යි. 180.4යි නේද? හරි. ඊළඟට පුතේ 3.25 3.25 චමත්ත ලක්ෂ 5ක බාණ්ඩ ණයට විකුණුම්. චමත් ලක්ෂ 5ක බාණ්ඩ පුතේ ණයට විකුණලා. හරි. කෙලින්ම විකුණුම් 500යි. මේකට අපි වැට් එක ගලපන්න බෑ පුතේ. ආයි පෙරවඩ ගන්න තරම් දෙයක් නැහැ නේ ඒකේ. මේකට වැට් එක අපි ගලපනවා පුතේ 10%ක්. ඒ කියන්නේ 50යි. එතන 550යි. නේද? දැන් ගන්නවා පුතේ තුනයි 31 පොදු ලෙජරයට මාරු කළා. පොදු ලෙජරයට මාරු කළා. හරි. දාන්න බලන්න පුතේ. දාන්න බලන්න. ඉලක්කම් ටික දාගෙන යන්න. ඉලක්කම් ටික දාගෙන යන්න. පේලි තුනේම දාන්න පුතේ එකපාර ටයිප් කරලා. පේල් තුනම දාගෙන යන්න. එක්දාස් 114යි. හරි. 111.4යි. ඊට 1225.4යි නේද? තේරුණාද? හරි පුතේ. දැන් එන්නයි මුදල් ලැබීම් ජර්නලයට. දාන්න පුතේ මුදල් ලැබීම් ජර්නලයට අදාළව 3.31 පොදු ලෙජරයට මාරු කළා. පොදු ලෙජරයට මාරු කළා. 60යි. මුදල් තීරුව කීයද පුතේ? මුදල් තීරුව කීයද? මුදල් තීරුව 1010ද? වෙන ගානක් දවල් එකේ ඉලක්කම් දාලා තියෙනවා. 1010 වෙන්න බෑක වැරදි. 3524යි. 3524යි 840යි 600යි බිංදුවයි 2000යි 84යි. හරි පුතේ. හරිද? ඊළඟට
ගන්නවා පුතේ 3.31 පොදු ලෙජරයට මාරු කළා 30යි දානු දෙල ලකන් ටික මේකට ටක් ගාලා දාගෙන යන්න මුදල් තීරුව එකතු දාන්නකෝ මුදල් තීරුව එකතු 1050යි නේද හරි ඉතුරු ටික මම දාලා තියෙන්නේ 1050යි 1050යි හරි දැන් ළමයි ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නෙට මාරු වෙමු මට පුතේ chat එකට පොඩ්ඩකට දාන්න ඊට පස්සේ තියෙන්නේ පොදුකාර්ය පිරිවැයනේ පුතේ පොදුකාර්ය පිරිවැයනේ නේද ඔව් පොදුකාර්ය පිරිවැය නේද මට chat එකට පොඩ්ඩක් දාන්න පුතේ අද දවසේ පිට ළමයි කවුරු හරි ලොග් වෙලා ඉන්නවනම් ක්ලාස් එකට කිසි ගැටලුවක් නැහැ මේක මම ප්‍රී කරන්නේ මේක සම්පූර්ණ ප්‍රී කරන්නේ කියන්නේ මගේ ක්ලාස් එකේ නොවෙන් දරුවෝ කවුරුත් ඉන්නවද අද ඒ අහන්නේ ඔයාලට මේක පැහැදිලිව කියා දෙන්න ඕන නිසා මොකද මම මේවා දන්නේ නැහැ පුතේ හරියද පුතල් දන්නේ නැති පාඩම් ගොඩක් මම මගේ ක්ලාස් වල කරලා තියෙන නිසා ඔයාලට මේවා පැහැදිලිව උගන්වන්න ඕනේ පොඩි වෙලාවක් අරන් කතා කරන්න වෙනවා ඒකයි ඉන්නවා මං ඉන්නවා හරි සෙට් එකම ඉන්නව නේද තමයි අපි දැන් මේකේ මොන දේ කරා පුතේ අපි මොන දේ කරත් අපිට දෙයක් ගන්න පුළුවන් නම් ඒක සාධාරණයි නම් ඒ දේ ගන්න ආයි එක දෙපාරක් හිතන්න එපා හරිද උත්සාහය තියෙනවා නම් ඔයාට අනිවාර්යෙන්ම පුතේ කරන දේ කොට දා ගන්න පුළුවන් උත්සාහය තියෙන්න ඕනේ ඔයාගේ උත්සාහය තියෙනවා නම් අදාළ වැඩේට පුතේ කැපවීම තියෙනවා නම් ඔයාට අනිවාර්යෙන් මේ ටාගට් එකට යන්න පුළුවන් වෙනවා. හරිද? ඒක ඉගෙන ගද්දි වෙන්නත් පුළුවන්, ජොබ් එකක් කරද්දි වෙන්නත් පුළුවන්, ඕනිම දෙයකට පොදුයි. ඉවසීම තියෙන්නත් ඕනේ, කැපවීම තියෙන්නත් ඕනේ පුතේ. හරිද? දැන් මම මේ ගාන පුතාලට පැහැදිලිව හිමීට කියලා දෙනවා. කලින් මේ පාඩම දන්නේ නැති දරුවෝ පුතේ ලස්සන මේ වැඩ වලට දාගමු. හරිද? බැරි ඕනි වෙලාවක chat එකට දාන්න මම ඔයාලට පැහැදිලිව දෙනවා. හරි පුතේ. යන්කෝ බලන්න ප්‍රශ්නෙට නේද? ප්‍රශ්නෙට යන්කෝ බලන්න. මොකක්ද ප්‍රශ්නේ පුතේ? පොදුකාර්ය පිරිවැය නේද?